ළමයි හැමෝටම සුබ උදෑසනක් වේවා. ක්‍රේසි ෂොපර් channel එකට සාදරයෙන් පිළිගන්නවා. මං හස්න. ඔයාලට කට්ටියට මම එමර්ජන්සි ටිප්ස් ටිකක් දැම්මා. කලින් වීඩියෝ එකේදී මං හිතනවා එමර්ජන්සි ෆන්ඩ් එකක් ස්ටාර්ට් කරන්න හිතන කාට හරි ඒක උදව් වෙයි කියලා. එනේ මං ගාව දැන් මට ගාව රුපියල් 1400ක් තියෙනවා ළමයි. දෙක අපි ගිය සතියේ මම පටන් ගත්තා. ඒකට මම 200ක් ඇඩ් කරා. ඒ වගේම මේ සතියේ රුපියල් 200ක් ඇඩ් කරගන්නවා. මේ chart එකෙන් තමයි මම මාක් කරගන්නේ ළමයි. ඒක මාක් කරගන්න. මේ 100 envelope book එක මම short එකක unbox කරා. ඒ unbox කරපු වීඩියෝ එකේ මේකේ link එක තියෙනවා ළමයි. මම මේක ගත්තේ දරාස් එකෙන්. මම දන්නවා මම හුඟක් බඩු ගන්න. ඉතින් දරාස් එකෙන් තමයි වැඩිපුරම 200 ඇඩ් කරගමු. එහෙනම් මිනි සේවිංగ్ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට පොඩි ටිප්ස් ටිකක් මේ සතියේ කියලා දෙන්නම්. ඒක තමයි සල්ලි එක්ස්ට්‍රා සේව් කරන්න කැමති කට්ටියට පොඩි ටිප්ස් ටිකක්. පළවෙනි එක තමයි ඔයගොල්ලන්ට ලියපු රිටන් බජට් එකක්. ඒ කියන්නේ නෝට්බුක් එකක ලියපු හැම මාසෙම රිටන් බජට් එකක් තියෙන්න ඕනේ. සල්ලි කොච්චරක් වියදම් වෙනවද? කොකටද වියදම් වෙන්නේ? කොච්චරක් වියදම් වෙනවද? ඔයගොල්ලෝගේ ඒ මාසේ වියදම කොච්චරද? එහෙම කියලා රිටන් බජට් එකක් තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ළමයි ඉක්මනට ඔයගොල්ලන්ට පුළුවන් තරම් ඉක්මනට ණය ඒව වැඩිපුර හරි ගෙවලා ඉවර කරගන්න ඕනේ. ඒක තමයි ඔය ණය ගෙවන සල්ලිත් සේවිංස් එකට දාන්න පුළුවන්. තුන්වෙනි එක තමයි පුළුවන් තරම් සල්ලි දැන් වැඩිපුර දෙයක්කට යනවා නම් ඒක අඩුවෙන් ඔයගොල්ලන්ට කොහෙන් හරි ඒ වැඩේ හරි ප්‍රොඩක්ට් එක හරි ගන්න පුළුවන් නම් අන්න ඒ වගේ තැන් වලින් අඩුවට ඒ ප්‍රොඩක්ට් එක ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට සේම් ප්‍රොඩක්ට් එක අඩුවෙන් ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් එතනින් ගන්න ඕනේ. මාක් කරගමු. වෙන මිනිහකට 200ක් හම්බුණා. දෙකක් මාක් කරගත්තා. දෙවෙනි මිනි එක බලමු. ඒකටත් අපිට 200යි හම්බ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සල්ලි වියදම් නොකර පුළුවන් තරම් වැඩි වියදම් නොකර අඩුවෙන් වියදම් කරගන්න බලන්න ඕනේ. හතර එන්න මට නම් එච්චර දන්නේ නැහැ ළමයි. මොකද මං ඒව ගැන එච්චර දන්නේ නැහැ ඉන්වෙස්ටිං ගැන. ඒක තමයි ඉන්වෙස්ට් කරන්න නැත්නම් සේව් කරන්න ඕනේ. දැන් මං ඔය මිනි සේවිං වීඩියෝස් වල සේව් කරනවා වගේ. වෙනේ මිනි එක ළමයි මං හිතන්නේ ඒක ඉවරයි. රුපියල් 300යි අපිට ඕන උනේ. රුපියල් 300ක් ගත්තා. හතරවෙනි මිනි එකට අපිට සල්ලිලා හම්බුන්නේ අද. 300යි. ඒ හින්දා අයිකන් තුනක් මාක් කරගමු. ටිප්ස් ටික තමයි තියෙන්නේ ළමයි. ඒ ටිප්ස් 4 තමයි අද එකක් ණය ඉක්මනට ඉවර කරගන්න ඕනේ. සල්ලි වියදම් වැඩියෙන් කරන්න හොඳ නැහැ. වගේම ඉන්වෙස්ට් නැත්තම් සේවිං. මනි සේව් කරන්න ඕනේ. හරි එහෙනම් බලමු. දැන් අපි 6 වෙනි මිනි එක විතරයි. කරලා ඇඩ් කරගමු. තියෙනවා ළමයි මම next week වෙද්දී ඔයගොල්ලන්ට ඒක අරන් එන්නම් වීඩියෝ එකේදී.
මුළු ගානේ 1000යි ඇඩ් කරගමු. 1000 තියෙනවා කියලා චෙක් කරගමු. සෝරි. මිනිස් මේ මං හිතන්නේ next week වෙද්දි complete වෙයි ළමයි. next week නැත්තම් ඊට අනිත් week එකේදී. මේ the cash stuffing වීඩියෝ එක මිස් කරගන්න එපා කට්ටිය. ඩෙම්ලොක් බුක් එක ඔයගොල්ලන්ට මතක ඇති රෝස පාට. ඒක මට මේ month එකේදී ඉවර කරගන්න ඕනේ. ඒ හින්දා බලමු cash stuffing වීඩියෝ එකේදී. හරි මන් දාලා ඒක ඉවර කරගන්න බලමු. ඉතින් සෝරි මේ month එකේදී. එහෙනම් අපිට එකක් complete ළමයි complete purse එකට add කරගමු. සොරි තව එකක් තියෙනවා. අලුත් එකක් ඇඩ් කරගමු මිනි එකට. ඒක තමයි අපි ඇඩ් කරගන්නේ. මේකෙත් එකයි කන එකක් රුපියල් 100ට තමයි මම ඇඩ් කරන්නේ. උනට මට ඒක මාක් කරගන්න අමතක වුණා. එන ළමයි ඒකයිත් අපි මීට් වෙමු. මම තව ටික කරද්දී ඔයගොල්ලන්ට මම ඉගෙන ගත්ත දේවල් මම හොයාගත්තු දේවල් තමයි ටිප්ස් විදියට ඔයාලට ඒවා උදව් වෙයි කියලා හිතනවා. මිනි එක උඩින් තියාගන්න. next week I meet වෙමු. bye ළමයි.